අවශ්‍යම දෙයක් සාමාන්‍යයෙන් අපි ආහාර පාන කියලා ගත්තනේ ආහාර පාන කියන අවශ්‍යතාවය මත උවමනාවක් නිර්මාණය වෙද්දී ඔයාට හිතෙන්න පුළුවන් දැන් මොකක් හරි මට බඩගිනි මොන හරි කන්න ඕන කියලා නේ අපි කිව්වා ඒක අපි උවමනාව විදිහට හඳුනා ගන්නවා. ඒ උවමනාව මිලදී ගැනීමට යාමේදී ඔයාට ළඟම වෙළඳ සැලනේ ළඟම වෙළඳ සැලට ගිහිල්ලා ඔයා යම්කිසි ආහාර පානයක් හෝ මොන හරි ද්‍රව්‍යයක් මිලදී ගන්නවා. ඒ ඔයා තුල ඇතිවෙච්ච මිනිස් අවශ්‍යතාවය නිසා. ඒ අවශ්‍යතාවයට අදාළ උවමනාව මිලදී ගන්න තමයි ඕගොල්ලෝ ළඟම තියෙන කඩේට නැත්නම් වෙළඳ සැලට තියන්නේ. ඉතින් දුවේ පුතේ මෙතනදී අපිට හඳුනා ගන්න පුළුවන් ලේසිම ලක්ෂණය තමයි ඕගොල්ලෝ පුතේ ඔයාගේ අවශ්‍යතාවයට නේ ඔයා තුල ජනිත වන අවශ්‍යතාවයට ඔයා උවමනාවක් මිලදී ගන්න යනවා නේ. එතකොට පුතේ ඔයා සිල්ලර වෙළඳාමේදී අපි හඳුනා ගන්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණය තමයි ඔයා පුතේ ගිහිල්ලා ඔයාගේ ළඟම වෙළඳ සැලෙන් අපි හිතමුකෝ පොඩි බඩගින්නට ඔයා බිස්කට් එකක් මිලදී ගන්නවා කියලා. බිස්කට් එකක් මිලදී ගත්තේ පුතේ ඒක ඔයාට. ඔයා අවසාන පරිභෝජනය. නේ ඔයා මේක ගෙදර අරන් ගිහිල්ලා ඔයා ඒක පරිභෝජනය කරනවා. නේ ඔයා මේක තව කෙනෙක්ට විකුණන්නේ නැහැ පුතේ. නේ එතකොට අපි හඳුනා ගන්නවා සිල්ලර වෙළඳාමේදී ප්‍රධානතම ලක්ෂණය වන්නේ අවසාන පරිභෝජනය. අවසාන පරිභෝජනය සඳහා පුද්ගලයෙකු භාණ්ඩ හෝ සේවා නැත්නම් නිෂ්පාදිත මිලදී ගන්නවා නම් අපි ඒක සරලව පුතේ හඳුනා ගන්නවා සිල්ලර වෙළඳාම කියලා. නැවතත් කියන්න ඔයා කඩේට ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවයක් නිසා උවමනාවක් මිලදී ගන්න යනවා. නැත්නම් අපි කියනවා නිෂ්පාදිතයක් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න යනවා. ඒක පුතේ ඔයා ගෙදර ගෙනල්ලා ඔයාගේ පරිභෝජනය සඳහා තමයි ඔයා මේ ළඟම තියෙන සිල්ලර වෙළඳ සැලේ මිලදී ගන්න. එතකොට පුතේ ඒක ඔයාගේ අවසාන පරිභෝජනය. ඔයා තමයි අවසානයේදී පරිභෝජනය කරන තැනැත්තා. ඔයා හෝ ගෙදර සමාජිකයෙක්. හැබැයි පුතේ තොග වෙළඳාමේදී අපි කියනවා ඔයා මේ මිලදී ගන්නේ ඔයා ගිහිල්ලා මිලදී ගන්නේ නැවත විකිණීමේ අරමුණින්. ඔයා භාණ්ඩ තොගයක් මිලදී ගන්නවා නැත්නම් අපි කියනවා නිෂ්පාදිත තොගයක් මිලදී ගන්නවා. ඒක හැබැයි ඔයා නැවත විකිණීමේ අරමුණින් තමයි මිලදී ගන්නෙ. යම් පුද්ගලයෙකු නැවත විකිණීමේ අරමුණින් නිෂ්පාදිත මිලදී ගන්නවා නම් පුතේ අපි ඒවට කියනවා තොග වෙළඳාම කියලා. තොග වෙළඳාම. ඉතින් අපිට සරලව හඳුනා ගන්න පුළුවන්. එතකොට සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි පරිභෝජනය කරන නැත්නම් භාවිතා කරන අරමුණ අනුව අපිට සිල්ලර වෙළඳාමක්ද තොග වෙළඳාමක්ද කියලා හඳුනා ගන්න පුළුවන්.